LTT ත්‍රස්තවාදීන්ගේ යුද උපකරණ ගබඩා සංකීර්ණයකට හා තවත් ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කෙරේ. අද පෙරවරුවේ MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළ බව ගුවන් හමුදා ප්‍රකාශක වින් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පවසයි. අද පෙරවරු 9:30ට විශ්වබඩු වැවේ සිට කිලෝමීටර් 5ක් නැගෙනහිරින් පිහිටි ධර්මපුරම් ප්‍රදේශයේ ස්ථාපනය කොට තිබූ මෙම යුද උපකරණ ගබඩා සංකීර්ණයට ප්‍රහාර එල්ල කර අතර එහි රථ වාහන අමතර කොටස් අංගනයක් තිබූ බව ගුවන් හමුදාව පවසයි. ප්‍රහාර වලින් එම ගබඩා සංකීර්ණය මුළුමනින්ම විනාශ විය. අද පෙරවරු 6:30ට කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ තුනුක්කායි සිට වනිරුක්කුලම් වැවට කිලෝමීටර් 17ක් වයමින් පිහිටි ත්‍රස්ත බංකර් පෙළකටද ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය. ගොඩබිමේ සටන් වදින 58 වන සේනාංකයට සහාය දීම සඳහා එම ප්‍රහාරය එල්ල කළ බව ගුවන් හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටී.